තාදී ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට පත් කරන්න SPT හිස්තැනක් අංක 17 ටයිප් කර ඕනෑම දුරකථන ජාලයකින් 77ට හැකිතාක් SMS කරන්න. මන් දන්නවා මට පිස්සු තමයි. ඒත් මහත්තයෝ මේ සම්බන්ධි තරම් ඔයාව ආදරෙන් පිස්සු වට්ටන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ තවත් ඇති කියලා මං හිතන්නේ. සමන්ති NDB leasing අඩුම අඩු පොලියකට ඩිංගක් ඉන්න බැයිද නොහෙල්ලේ මට මේක අඳින්න දීලා මයි කකුල් දෙක හිරි වැටිලා දැන් උඟක් වෙලා මෙහෙමනේ එහෙනම් ඩිංගක් නැගිටින්න කමක් නෑ රතුවප්ප අඳින්න දැන් හරි මං ඇඳලා ඉවරයි බොරු කියන්න එපා රතුවප්පෝ බොරු නෙමෙයි ඇත්තමයි එහෙනම් කොයි බලන්න
රතු අප්පු නම් නරකම නරකයි. හරිම ලස්සනයි රතු අප්පු. සිංගිද? නෑ. එහෙනම් චිත්තරේ. මටත් ලස්සනයි. චිත්තරේද? නෑ. එහෙනම් සිංගි. මුහුණේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝවේරා ෆේස් වොෂ්. මහපොළො හාන්දුරුවන් පල්ල. කිසිම අවස්ථාවක අපි අධෛර්යයට පත් වෙන්න හොඳ නැහැ ජයසේන. කුඩැල්ල මෙට්ටේ තියන්න බෑ මහත්තයා. අපි අවුවට පිච්චි පිච්චි ගියක් ගන්න ඇවිදපු එකත් නිකන් අපරාධයි. අපි ඔය අවුවට පිච්චුනේ එක දවසයිනේ. මේ මිනිස්සුන්ගේ ජීවිත හැමදාම අවුවට පිච්චෙනවා. අධ්‍යාපනයෙන් විතරයි ඒ අයට නිවිසන සිල්ල ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඒ මිනිසුන්ට එදා වේලවත් හරියට කණ්ඩ විරිහක් නැතුව කොහොමද ළමයි ඉස්කෝලේ යවන්නේ? ඇඳුම් ගල් ලෑලි පොත්පත් පෑන් පැන්සල් අරන් දෙන්න. මේ වෙලාවේ හැමදේම මං අරන් දෙනවා ජයසේන. මහත්තයාට හැමදාම ඒක කරන්න බෑනේ. එදාට මොකද කරන්නේ? එදාට ඒ ටික අරන් දෙන්න මං වගේම තව කෙනෙක් ඉදිරිපත් වෙයි. භාග වෙලාවට ඒක කරන්න ජයසේනට උනත් හිතෙන්න බැරි කමක් නේ. ලෝකේ හැමදාම එක තැන තියෙන්නේ නැහැ ඊලන්දාරියා. ඒක අලුත් වෙවි ඉදිරියටම යනවා. ජාති ආගම් කුල ભેද නොසලකන මනුස්සකම විතරක් රජ කරන ලෝකයක් ළඟදිම උදා වෙනවා. එදාට ඒක දැක බලා ගන්න අපි නැති වෙන්න පුළුවන්. ඒත් අපි ඒකට උදව් කරන්න ඕන. එක හිතින්ම ආශිර්වාද කරන්න ඕන. තේරුණාද?
මාත් එන්නද? ගෙදර ලොකු අම්ම බැනලා එලව ගනි. එතකොට මං නම් බය නෑ ඔය ගෑනිට. ඒ වුණාට ඉතින් ගැහැව්වත් බැන්නත් මං දාලා යන්නේ නෑනේ. කක්කුට වාගේ එල්ලීගෙන ඉන්නවා. අපි යන් කැලේට? කැලේට? ඔව්. කිසි කෙනෙකුට පේන්නේ නෑ. ලොකු අම්මට මොකද කියන්නේ? මං යන්නේ පං කපන්න. ඒ උන්දත් නහයින් අඬ අඬ ඉන්නේ පැදුරක් වට්ටියක් වියා ගන්නවත් පං ගහක් නැහැ කියලා ගේ හරිය. ඒ වුණාට ඉතින් ඔයා යවන එකක් නෑ. ලොකු අම්මා ඇහි. ඒ උන්දලි බහින්නේ අර යස්ස මූණත් එක්ක. යස මොන? ළමයා බඩගින්නේ. මම මේක දීලා එන්න. ඉසේ සම පෝෂණය කර ඉසුරු ඉවත් කරමින් නැවත ඇතිවීම වලකායි. නව ක්ලියර් ෂැම්පූ. ඔයාට මේ කැලේ හොඳට පුරුදු වෙන්නේ. ඇයි? ඇවිදින් නැද්ද කලින් මේ? අපේ අප්පච්චි කියලා තියෙන්නේ කලාව යහබඩට නම් යන්න එපා කියලා. කොයි වෙලාවකවත්. ඇයි? මේකේ දඩයක්කාරයෙක් ඉන්නවලු. ලේ පෙරි පෙරි අමු මස් කනවලු. අමු හෙළුවෙල්ලෝ ඉන්නේ. එහෙනම් මේ පැත්තවත් බලන්න එපා කිව්වා. ඒ බොරු. බොරු නෙමෙයි. ගමෙන් කොලනියෙන් බලු බලල් පැටවගෙනත් දැම්මම බෙලි කඩලා අමු හෙල්ලු කන්නේ. ලේත් බොනවලු. කවුද කියන්නේ? කවුරුත් කියනවා. ගෙඩි දාන්න එපා ඔය කටවල් වලට. පණුව ගහන්න ඕන අය කර බේගල්ලද බානවට. බේගල් නෙමෙයි. ඇත්ත. ඇත්ත වෙන්නේ කොහොමද? කවදාවත් අමු මස් කෑවේ නැහැ. සත්තුන්ගේ ලේ බීවෙත් නැහැ. ඔයා කොහොමද දන්නේ? ඔයා කොහොමද දන්නේ දඩයක්කාරයා ගැන? මට වඩා හොඳට වෙන කවුද දන්නේ? ඒ කියන්නේ? ඒ උන්ද කවදාවත් බලු බලල් මස් කටේ තිබ්බේ නැහැ. ඇයි මිනිස්සු මෙච්චර බොරු කියන්නේ? හරියට ඇහින් දැක්කා වාගේ. ඒ කියන්නේ ඔයා ඇහින් දැක්කා? ඔව්. ඇහින් දකින්න නම් ඒ මස් දැක්ක ඉන්න එපා. හිටියා. මොනවා? ඔය ඇත්තමද? සත්තයි. දවසක් දෙකක් නෙමෙයි. මාසයක් 12 මාසයක් නෙමෙයි. එහෙනම් හුඟක් කල්.
පෝය හඳවල් කීයක් පායලා තියෙනව දැක්කද? පට්ටබල් ගහපිය බලන්න. ගහපිය. තෝ ගහන්නේ කම්මන් කරබාගෙන ඉඳී කියලා හිතුවද? ගුටි කාලා කරබාගෙන ඉන්න මං තෝ මරාගෙන මැරෙනවා. මම මේ කැලේ තමයි හිටියේ. අර මස්සත් දෙක තමයි හිටියේ. ඉතින් ඒකට මං ගුටි කන්න ඕනේද? අල්ලගෙන තඩි ගහන්න ඕනේ මං දාලා ගියර අම්ම කියන ගෑනිට නෙමෙයිද? මට මොකද මුකායක් හිටියා අතරනවා මාව නචච්චා වසලෝ හෝති නචච්චා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට උපතින් කිසිවෙකුත් වසලෙක් හෝ බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ. වසලෙක් හෝ බ්‍රාහ්මණෙක් වන්නේ ඔහු කරන ක්‍රියාව අනුව නැත්නම් කර්මය අනුව. බුදුන් වහන්සේ වසල සූත්‍රයේ දේශනා කරලා තියෙන විදිහට අචිරවතී සරබෝ ඈ නදී නානා දේශයන්ගෙන් ගලාවිත් මහ මුහුදට වැටි එකම ලුණු රසයක් ගන්නවා සේම. අපි සියලු දෙනා එකම මනුස්ස කුලයක සමානාත්මතාවෙන් ජීවත් විය යුතුයි කියලායි බුදුන් වහන්සේ දේශනා කළේ. මේක දෙල්ලමන් නෙමෙයි මහත්තයෝ. ගමු ඇවිසිලා. කුණුගඩවල කොහොමද ඇවිස්සුවොත් ඇවිස්සෙනවා තමයි ලොකු මහත්තයා. ඒ වගේම ගඳ ගන්න. මේක ඇල්ලුවට ගන්න එපා මහත්තයෝ. වහාම අපිට මේක නතර කරන්න වෙනවා. නැත්නම් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මට නම් ඒ වැඩේ කරන්න බෑ ලොකු මහත්තයා. වැඩිමුණොත් මට මාරු වෙලා යන්නේ වෙයි. ඒ යන්නේ ඉස්කෝලේකටනේ. තාදී ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට පත් කරන්න SPT හිස්තැනක් අංක 17 ටයිප් කර ඕනෑම දුරකථන ජාලයකින් 77ට හැකිතාක් SMS කරන්න. මන් දන්නමට පිස්සු තමයි. ඒත් මහත්තයෝ මේ සම්බන්ධි තරම් ඔයාව ආදරෙන් පිස්සුවට්ටන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ තවත් ඇති කියලා මං හිතන්නේ. සමන්ති